මේ ව්‍යසන ඇති වූ වෙලාවේදී මෙම ව්‍යසනෙන් අපේ රට මුදවාගේ අපේ ජනතාව මුදවා ගැනීම සඳහා විශාල වේසක් දරුවා අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය. විශාල වේසක්. මා දන්නවා කලාවැවේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ ජීවිතේ තමන්ගෙන් නැති වේවිද කියන කම්පනයේ සහිතව හිටියේ. සමහර മന്ത്രിවරු පැයෙන් පැයට දැන් පැය 2යි දැන් පැය 3යි කියලා නිවසේ ඉඳන් Facebook සටහන් ලිව්වා. හැබැයි Facebook සටහන් ලියන වෙලාවේදීත් අපේ නාවික හමුදාව ඒ මුදවා ගැනීමේ වීරෝදාර ක්‍රියාදාමයක නිරත වෙලා තිබුණා. පුත්තලම දිසාවෙන් ඇතුළු වුණා. ඔවුන්ට මහා සැඩ පහර පනින්න බැරුව ගියා. නොච්චියාගම දිසාවෙන් ඇතුළු වුණා. ඔවුන්ට සැඩ පහර පනින්න බැරුව ගියා. ඊටමත් අසීරු වෙහෙසකර තත්වයක් යටතේ එක් නාවික හමුදාවේ නිලධාරි කණ්ඩායමක් මෙම සැඩ පහර පරාජයට පත් කරලා පියමන් කරන්න වීරෝදාර ක්‍රියාවක් ගත්තා. ඒකේ ප්‍රතිඵල හැටියට ඒ බස් රථයට පිරිස් වහලයකට වහලයක් තුලට ගේන සමත් වුණා. වහලයට ගෙනලා ඉතා කෙටි වෙලාවකදී බස් එක ගහගෙන ගියා. හැබැයි මොකද සිද්ධ වුනේ? ඒ නාවික හමුදා නිලධාරීන් ගමන් කරපු බෝට්ටුවද ක්‍රියාවිරතභාවයට පත් වුණා. අවසානයේ මොකද සිද්ධ වුනේ? ඒ බෝට්ටුවේ ගිහපු නාවික හමුදා නිලධාරීන්ට තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා එම වහල මත ජීවත් වෙන්න සිද්ධ වුණා. පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසක් ඇස්බෙස්ටෝස් වහලක් මත මහා සැඩ පහරක් තුල ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්යය දුන්නේ එම නාවික හමුදාවේ නිලධාරීන් තුන්දෙනා. ඔවුන් තමයි මේක කරනවා කියන විශ්වාසය හැදුවා. අවසානයේදී ගුවන් හමුදාවෙන් යාන වර්ග දෙකක් ආවා. පළවෙනි යානය ටිකක් ලොකු යානයක්. කිට්ටු කරන්න බෑ වහල යනවා. දෙවෙනි යාන දෙක ආවා. වහලේ ගාවට කිට්ටු කරන්න බෑ වහලේ ගලවගෙන යනවා. ඊට එක ගුවන් යානයක් ගියා චයින බේ වලට විශේෂ පුහුණුවලත් නාවික හමුදාවේ නිලධාරීන් සහ ඊට අවශ්‍ය වෙන බෝට්ටු ගේන්නේ. හැබැයි චයින බේ වලට ගුවන් යානෙ ගියාට පස්සේ චයින බේෙන් ගුවන් යානය ගුවන්ගත කරන්න බෑ. අනුරාධපුරයේ ගොඩ බාණ්ඩ කාලගුණ තත්ත්වය සුදුසුනේ. නැවත ට්‍රක් රථයක නැගලා ත්‍රිකුණාමලේ ඉඳන් නොච්චියාගම දක්වා පාන්දර 3:00මාරයි එම නාවික හමුදා නිලධාරීන් නොච්චියාගමට එනකොට එතකොටත් මහතුරු Facebook එකේ සටහන් ලියනවා දැන් පැය 17යි කියලා. මතක තියාගන්න. ඊටමත් දුෂ්කර ව්‍යායාමයක්. පළමු පාර යන්න ගියා. සැඩ පාරට අහුණා ආපහු ආවා. මම ස්තුතිවන්ත වෙන්නේ ගමේ ඉන්න තරුණයන් දෙදෙනෙක් ඒ පාර වෙනුවට වෙන පාරක් පෙන්වලා දුන්නා. ඒ පාර අනුව ගිහිල්ලා මේ 70 දෙනාම නිරුපද්‍රිතව මුදවා ගන්න සමත් වුණා. එක්කෙනෙක් රෝහල්ගත වුණාට පස්සේ මිය ගියා. එවැනි ත්‍රිවිධ හමුදාවක් සහ පොලිසියක් කාර්යක්ෂම අපිට ඉන්නවා. විතිකුලියේ ෆාම් එකේ හිර වෙලා හිටපු කණ්ඩායම මුදවා ගන්න ගියා බෝට්ටු දෙකම ක්‍රියාවිරතභාවයට පත් වුණා. අපේ ආනන්ද විජේපාල මතුමා දන්නේ උත්සාහ කරා. නමුත් අවසානයේදී පාන්දර තමයි පහවදා උදේ තමයි යයි මුදවා ගන්න පුළුවන් වුණේ. ත්‍යාගම් ප්‍රදේශයේ ස්ථාන දෙකක ගාල් වෙලා හිටියා. ස්ථාන දෙකක අවතැන් වෙලා හිටියා. අනුරාධපුරේ නගරේ ගස් උඩ හිටියා. සමහර තැන්වල පොල් ගස් වල නැගලා පුරවැසියන් ජීවිතේ බේරා ගැනීම සඳහා උත්සාහ කරමින් තිබුණා. කලාවේ පහළ පොල් ගස් වල හිටියා. හැබැයි අපේ ගුවන් හමුදාවත් ඉතාමත් වික්‍රාමිත විරෝධාර ක්‍රියාවන් හරහා එමය මුදවා ගන්න සමත් වුණා. ඊට පස්සේ අපිට